අපි අස්කරපු ඇමතිවරු දෙන්නෙක් සහ മന്ത്രിවරයෙක් තනතුරු වලින් ඒගොල්ලන් අධිකරණයට ගිහිල්ලා අධිකරණයට ඒගොල්ලන් කරුණු ඉදිරිපත් කළා තියෙනවා. ඒ කරුණු පක්ෂ ව්‍යවස්ථාවට කොතෙක් දුරට ඒගොල්ලන් හරියාකාරව කළාද කියන එක අපිට තවම හරියට පැහැදිලි නැහැ. ඒ වගේම විනය විරෝධී කටයුතු සම්බන්ධයෙන් ඒගොල්ලෝ කටයුතු කරලා තියෙන ආකාරයට මම හිතන්නේ ඒගොල්ලන්ගේ පැත්තෙන් අධිකරණයට දන්වලා නැහැ. අපි ඒක පාක්ෂිකව තමයි දීලා තියෙන්නේ. එතකොට අධිකරණයේ තීන්දුව අපි පිළිගන්නවා, අධිකරණයට ගරු කරනවා. ඒ වගේම දහවල් වෙනකොට දැනගන්නට ලැබිච්ච දෙයක් තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය අධිකරණයට ගිහිල්ලා අතුරුතහනම් නියෝගයක් අරගෙන තිබෙනවා මාව සභාපති ධූරයෙන් ඉවත් කිරීම සඳහා. ඒක ලබන 18 වෙනිදා දක්වා ඒ තහනම් නියෝගයේ ක්‍රියාත්මක වන බව මාධ්‍ය තුලින් මම දැක්කා. හැබැයි ඒ ඇරෙන්නට තවම මේ වෙනකන් ඒ ප්‍රධාන වශයෙන්ම අධිකරණ නියෝගය ඒ සම්බන්ධයෙන් කඩදාසි කිසිවක් අපිට තවම ලැබිලා නැහැ. මාධ්‍ය තුලින් දැක්ක දේ තමයි අපි තිබෙන්නේ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පක්ෂයේ ඉතිහාසයේ විදියට ගත්තාම ප්‍රධාන වශයෙන්ම මෙවැනි අභියෝග අලුත් දේවල් නෙවෙයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය, විජේ කුමාරතුංග මහත්මයා, අනුර බණ්ඩාරනායක මහත්මයලා ඔය ඔක්කොම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩලා ගිහිල්ලා අලුත් පක්ෂ හදාගෙන 1977 පස්සේ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජායිතිය අහෝසු වුණාට පස්සේ ඒගොල්ලෝ වෙනම හැසිරිලා ඒකෙන් තමයි අපිට අවුරුදු 17ක් විපක්ෂයේ ඉන්න සිද්ධ වුණේ ඒකේ ප්‍රතිඵලයක් විදියට. එතකොට මේ අපේ අද පක්ෂයේ තුල හිටපු മന്ത്രിවරු 14 දෙනාගෙන් മന്ത്രിවරු ගිහින් තිබෙනවා 11 දෙනෙක් ආණ්ඩුවට, 2 දෙනෙක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කාලේ ආණ්ඩුවට ගියා. පක්ෂයේ එකඟත්වයක් නැතුව මධ්‍යම කාර්ය සභාව පැහැදිලිව තීරණය කරලා තිබුණා රජයට එකතු වෙන්න කිසිසේත්ම එපා. අපි පැහැදිලිවම ගෙනිච්චේ අපි සර්වපාක්ෂික ආණ්ඩුවක් හදමු කියන සටන් පාඨය තමයි අපි පක්ෂයක් විදියට තිබුණේ. ඒ සර්වපාක්ෂික ආණ්ඩුවෙන් බාහිරව ආණ්ඩුවට යන්න බැහැයි කියලා එපා කියලා මධ්‍යම කාර්ය සභාව ගත්ත තීන්දුව ඒවා සම්පූර්ණයෙන්ම නොසලකා තමයි ඊට පස්සේ දැන් වර්තමාන ජනාධිපතිතුමාගේ කාලෙත් ඇමතිවරු අමාත්‍යාංශ ගන්න මේගොල්ල ගියේ. ඒ අනුව තමයි ඒගොල්ල ප්‍රධාන වශයෙන්ම ඇමති තනතුරු වලට තියෙන කෑදරකම නිසා මිසක් රටටවත් ජනතාවටවත් පක්ෂයටවත් ආදරයෙන් නෙවෙයි ගියේ. ඒක නිසා මේ ඇමති තනතුරු ගන්න ගිහිල්ලා ඒ අතරට අපි පහුගිය කාලේ සන්දානයක් හදන්න ඉදිරි මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ රාශියක් සමග සාකච්ඡා කළා. ඒවා සාර්ථක වුණා. නමුත් මේ ආණ්ඩුවේ පක්ෂයේ ඉන්න අය තුල තමයි අපේ සන්දාන ලකුණු තියෙන්නේ පුටුව ලකුණු සහ බුලත් කොලේ ලකුණ. ඒ ලකුණු දෙකම අපි දෙන්නගෙන් ඉල්ලුවා. ඒ ලකුණු දෙකම ඒගොල්ලන් දුන්නේ නැහැ. එතකොට මධ්‍යම කාර්ය සභාවේදී පක්ෂයේ අවස්ථා 3කදී ඒ පොරොන්දු වීම ඒගොල්ල කඩ කරලා තිබෙනවා. ඒකෙන් දැඩි ලෙස විනය නීති වලට පටහැනි මේගොල්ල කටයුතු කරලා තිබෙනවා. ඒ නිසා මේ මොන අභියෝගාවත් මොන ප්‍රශ්නාවත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසිදු පිරිසක් විදිහට ආණ්ඩුවට සම්බන්ධ නැති පිරිසක් විදිහට දූෂණයෙන් වංචාවෙන් තොර පිරිසක් විදිහට අපි ඉදිරි දේශපාලන ව්‍යාපාරය අපි ගෙනියනවා. අපිට එන අභියෝග වලට මුහුණ දෙන්න අපි ලෑස්ති. ඒවට අපි සූදානම්. ඒක නිසා අපි ඉදිරියේදී එක් පැත්තකින් අධිකරණයට කරුණු කියනවා වගේම අපි ජනතාවට කරුණු කීමට බලාපොරොත්තු වෙනවා. නිවැරදි తত্ত্বය කුමක්ද කියන එක. ඒක නිසා පක්ෂ ඉතිහාසය ගත්තාම බණ්ඩාරනායක මැතිතුමාගේ මරණය සිට මේ දක්වා අභියෝග ගණනාවකට බරපතල මුහුණ දීලා තිබෙනවා. ඒ අනුව මේ ප්‍රශ්නයත් අපි ඒ විදිහට තමයි සලකන්නේ. දක්ෂිණාංශික කොටසක් විශේෂයෙන්ම මැති ඇමතිකම් වලට කැමති පිරිසක් පක්ෂය ඇදගෙන යාම සඳහා ආණ්ඩුවට එකතු කිරීම සඳහා ගෙන ගිය ව්‍යාපාරය වළක්වන්නට තමයි අපි තීන්දුව අරගෙන ඒ කටයුතු මධ්‍යම කාර්ය සභාවෙන් තීරණය කළා කරේ. ඊට පටහැනිව ඒගොල්ලන් බලාපොරොත්තු වුණේ අපි සියලු දෙනාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අරගෙන ආණ්ඩුවට එකතු වීමයි. අපි ඒකට කිසිසේත්ම කැමති නැති නිසා, මොකද අපේ පාක්ෂිකව කැමති නැහැ, අපේ සංවිධායකවරු 99% කැමති නැහැ. ඒ தත්ත්වයේ උඩ ප්‍රධාන වශයෙන්ම ඒගොල්ලෝ බලපත්‍ර ලෙස විනය නීති කඩ කරලා තිබෙනවා. ඒ අනුව තමයි විධායක සභාවේදී අපි අලුත් 3 දෙනෙක් පත් කරගත්තේ. ඒ දැඩි විනය නීති කඩපු 3 දෙනෙක් ඉවත් කළා. ඒ අනුව අපි ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා. නැවතත් මම කියන්නට ඕනේ අධිකරණය හැමෝට ගිහිල්ලා නිවැරදි තත්ත්වය පැහැදිලි කිරීමටත්
ඒ වගේම පාක්ෂිකයින්ට සහ සංවිධායකවරුන්ට මේ පිළිබඳව කරුණු සත්‍ය කරුණු අවබෝධ කිරීමටත් ස්තුතියි.